ලංකාවේ ඇති වූ මහා යුද්ධය අතරතුරේදී ශ්‍රී රාමකුමාරයාගේ සොහොයුරු ලක්ෂ්මණ හට ඊ පහරක් වැදී ඔහු දැඩිසේ තුවාල වී මරණාසන්න විය. වෛද්‍ය සුෂේන පැවසුවේ හිමාලයයේ පිහිටි ද්‍රෝණගිරි කන්දේ ඇති සංජීවනී ආශද්ධ පෑලෑටියෙන් පමණක් ඔහුව බේරාගත හැකි බවයි. භක්තිමත් වන්දුරු සෙන්පති හනුමාන් අරුණෝදයට පෙර ඖෂධය රැගෙන ආ යුතු බව දැන ක්ෂණිකව එම අසීරු කාර්යය සඳහා ඉදිරිපත් විය. යෝධ රූපයක් ගත් හනුමාන් වේගයෙහි ඉරක් මෙන් ආත හිමාල කඳු වැටිය දෙසට සාගරය හරහා පැන ගියේ. ගන්ධට ළඟා වූ ඔහුට දිදුලන පැලේපි රාශියක් අතරින් ජීවිතය රැකදෙන නිශ්චිත ඖෂධ පැලය හඳුනා ගැනීමට නොහැකි විය. කාලය අවසන් වෙමින් තිබියදී හනුමාන් විසින් වැදගත් තීරණයක් ගන්නා ලදී. ඔහු කඳු මුදුනම සිය බලවත් දැතින් වෙලා ගත්තේ. මුළු කඳු මුදුනම ඉහළට ඔසවාගෙන ආ හනුමාන් හිරුගේ පළමු කිරණ යුද්ධ බිමට පතිත වනවත් සමගම පැමිණ ඖෂධය ලබා දී ලක්ෂ්මණ බේරාගත්තේ.